සිව්හෙවරිදී දනිදු යශෙන් දරුවා පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සිව් දෙනා ලබන 22 වෙනි දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. ඔවුන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කරන අවස්ථාවේ මේ නියෝගය කෙරිණ. ප්‍රදේශවාසීහු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට එරෙහිව ඔහුගේ රථය හරස් කර විරෝධතාවක නිරත වූහ. මද්ද්‍රව්‍ය ජාවරම් වලට සම්බන්ධ බවට සැක කෙරෙන නුවන් උදේ කුණපිලක නැමැත්තා අත්අඩංගුවට ගැනේ. ඔහු කුඩුනුවන් නැමැති අන්වර්ථ නාමයෙන්ද හැදින්වේ. කොළඹ අපරාධ කොට්ටාශයේ සැකකරු නීතට මුල්ල ප්‍රදේශයේදී අද උදේ 11ට පමණ අත්අඩංගුවටගෙන තිබේ. එම අවස්ථාවේ මත්කුඩු ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් ඔහු සතුව තිබූ බව පොලිසිය පවසයි. රජරට වකුගඩු රෝගයෙන් පෙළෙන්නන්ට රජයේ මෙතෙක් ලබා දුන් රුපියල් 16 වෛද්‍ය ආධාරය මේ මාස සිට රුපියල් 3000 දක්වා වැඩි කෙරේ. මෙතවච්චේ ප්‍රදේශයේ පැවති ජලබඳුන් බෙදා දීමේ උත්සවයකදී උතුරුමෙද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා මේ බව පැවසිය. විදේශ සේවයේ නිරතව සිටියේදී ආබාධිත සත්වයට හා මරණයටපත් ශ්‍රමිකයන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල පවුල් 12කට ඊට අදාළ ලේඛන බාර දෙන ලද්දේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා විසිනි. රුපියල් 1,40 ලක්ෂයකට ආසන්න හිඟ වැටුප් හා වන්දි මුදල් ලබා දුන් බව ඔහු පැවසිය. කිසියම් පුජ්‍යලයකු අදාළවම හම්බන්තොට සූර්යව නගරයේ පෞද්ගලික වෙළඳසලක් බිඳ රුපියල් 70,000කට ආසන්න මුදල් හා භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් තිබේ. එම දර්ශන වෙළඳසලේ CCTV පද්ධතියේ පටිගත වී තිබින